හයි ගයිස්ලා කොහොමද මේ මම පොඩ්ඩක් ආවේ අද මේ ඔයගොල්ලෝ දකින්න ඇති මේ අර මේ අපේ අලුත් අධ්‍යාපන ක්‍රමේ මේ කියන්නේ අපේ අධ්‍යාපනයේ අලුත් කරා. ඒ කියන්නේ ක්‍රමේ ඇත්තට මේක අලුත් වෙන්න ඕන දෙයක්. මොකද මේ පරණ අධ්‍යාපනයේ දැන් මේ කාලෙට හරියන්නේ නැහැ. ඉතින් මේක අල්ලගෙන ඒකේ පොඩි තිබ්බ වැරද්දක් අල්ලගෙන ඔයගොල්ලෝ දකින්න ඇති මේ කා සිවුරු ඇදගත්ත තක්කඩි ටික ඉන්නවනේ. මේ රාජපක්ෂ නිකාය කියන තක්කඩි ටික ඉන්නවනේ. උන් තමයි ඉස්ලාමයේ කුලප් වෙන්නේ. ඒක ඉතින් යම් කිසි වැරදි වෙනවා හදනකොට. ඉතින් දැන් ඒක අස් කරගෙන තියෙනවනේ. මුන් බලන්නේ මේ තක්කඩි ටික මේ මුලාවේ මේ ආණ්ඩුව පෙරලන්න පුළුවන්. මේ ආගම මේ වෙනවා. ආගමයි මේ මානවයයි මේ අධ්‍යාපනයේ මේ එකට යන්න බෑ. අනිත් එක දැන් මේ ආගමක් අල්ලගෙන මේ කරගන්න බෑ. මොකද ලෝකෙම ඕපන් වෙනවා. මොකද මේ ආගම කියන දේයි මානවය කියන මේ දැන් ගොඩක් වෙනසකට යන්නේ. ආගම වලින් තියෙන නීති දාගෙන දැන් ඉන්න බෑ. මොකද මේ ලෝකේ දැනුත් ඔය යනවා දන්නවා ඇති ඉරානෙත් එහෙම නීති දාගෙන ඉන්න බෑ දැන්. මොකද මිනිස්සු දිනුනේ මිනිහට හරි නිදහසේ ජීවත් වෙන්න ඕනේ. ඉතින් මේ අර ඉන්නවනේ සිවුරු දාගත්ත තක්කඩි ටික මුන් නිකන් බොරුවට දෙකන් දඟලනවා. මේ පොඩි වෙබ්සයිට් කෑලා ඌ දන්නේත් නැහැ වෙබ්සයිට් මොනවද කියන්නේ මේ මොකද්ද කියලාවත්. බොරුවට අල්ලගෙන දඟලනවා. ඉතින් මේක ඇත්තට මේ අධ්‍යාපනකම අලුත් වෙන්න ඕනේ. මොකද මේ අධ්‍යාපනකම අලුත් වෙනවා කියන්නේ දැන් අපිට මේ දැන් ඉදිරියට ඉස්කෝලෙන් අවුට් වෙනකොට මේ කියන්නේ දැන් විභාග තරඟ විභාග අඩු වෙනවා. ඒක අඩු වෙන එක හොඳයි. මොකද මේ ළමයට පීඩනය අඩු වෙනවා, දෙමාපියන්ට පීඩනය අඩු වෙනවා. ඇත්තටම සෑහෙන දෙයක් වෙනවා. මේ තරඟ විභාගෙන්ද ළමයි කී දෙනෙක් මේ දිවිහානි කරගත්තා. ඒක නිසා මේ අලුත්කමේ හොඳයි. අනිත් එක තමයි හැම ළමයාට ඉගෙන ගන්න පුළුවන් ළමයාට ඉගෙන ගන්න පුළුවන්. අනිත් ළමයාට මොනවාරි නිකන් මොනවාරි අංශකින් අඩුම වෙල්ඩින් හරි මොනවාරි අංශකින් වෙල්ඩින් හරි යා ළමයා දක්ෂ මොනවටද ඒ දේෙන් ඒ ළමයාට එළියට එන්න පුළුවන්. එතකොට කීඩා වලින් හරි. එතකොට මේ මොකද අවුරුදු 15 16 දී තමයි ළමයි සිගරට් බොන්න ගංජා ගහන්න ඒවට හුරු වෙන්නේ. අද ගොඩක්ම පිරිල් ළමයි. ඉතින් මේ පිරිල් ළමයි ටික එකෙන් රැකෙනවා ගොඩක්. මොකද එතකොට යන්න එපා ඉස්කෝලේ. නැත්තම් ඕ ලෙවල් ෆේල් වුණා නම් ඌ ඉවරයි. ඌ දෙමාපියෝ බලන්නෙත් නැහැ. ඌ එක කොහේ වැඩකට යනවා වෙන ඉස්කෝල වලින් බලන්නේ මොකුත් නැහැ. ඒක නිසා මේ අලුත් අධ්‍යාපනය ඇත්තටම හොඳයි. මේක වෙනසක් වෙන්න ඕනේ. අනිත් එක තමයි මේ දැන් මේවා ඔක්කොම මේ මොකද කරන්නේ මේ ටියුෂන් සර්ලා තමයි ප්‍රයිවට් ටියුෂන් කරන උන් මාසෙට කෝටි ගාන හොයනුන් ඉන්නවනේ. උන් තමයි මේ වේදම් කරලා මේ හැම දෙයකම වේදම් කරන්නේ. මොකද උන්ට නැතුව යනවා මේ පන්ති නැතුව යනවා. මොකද තියෙන දුප්පත් ළමයට පන්ති යන්න බෑනේ. මොකද මේ පන්ති යන්න නැති වෙන එක හොඳ. ඒකින්ද තමයි මුන් මේ බොරුවට මේ ඔය ගොඩක් සල්ලි වියදම් කරන්නේ ටියුෂන් කාර්ය. අනිත් එක තමයි ඉස්කෝලේ ගොන ටීචර්ස්ලා. මේ ටීචර්ස්ලා පැය ගාන අනිවාර්යයෙන් උගන්වන්න ඕනේ. අනිත් එක මේගලට දෙන්න ඕනේ උගන්වන ළමයින්ට අඩුම ගානේ ලකුණු 80ක් 75 අතර අරන් දෙන්න මේ ටීචර්ස්ලා දෙන්න ඕන රජෙන් ටාගට් එක. මොකද මේ ටීචර්ස්ලා බලන් ඉන්නේ දෙකමාර වෙනකන් මේ දුවන්න පන්ති වලට. දැන් ඉංග්‍රීසි උගන්වන අපි ටීචර් ගමුකෝ. ඉස්කෝලේ උගන්වන පන්තිය ළමයින්ට ලකුණු 30ක් ගන්න බෑ. ඒනකොට ක්ලාස් කරන ළමයි ලකුණු 70 80 ගන්නවා. අයි මේක උගන්වන්නේ නැහනේ. sorry guys. අන්න ඒකයි වෙලා තියෙන්නේ මේ. මම දැකලා තියෙනවා පළාත් දුර ඉස්කෝලවල මේ දෙකමාරනකොට පන්ති තියෙන ඉඳලා ටීචර්ස්ලා යනවා වේලස්සන. මොකද පන්ති කරන්න. ඒකින්ද මේ ක්‍රමේ නවත්තන්න ඕනේ. මේ ක්‍රමේ ඇත්තටම මේ අපේ අලුත් වෙන එක හොඳයි. මොකද ළමයෙක් ඉගෙන ගන්නවා ඒ ලෙවල් වෙනකන් ළමයෙකුට කැල්කියුලේටර් එකක් ගෙනියන්න බෑ. ඒ ළමයා දන්නේ නැහැ කැල්කියුලේටරෙන් මොකද්ද කරන්න කියලා. ඔය ගිහිල්ලා බලන්න බැංකුවක උනා කොච්චර ඉගෙන ගත්තත් කැල්කියුලේටරෙන් වැඩක් කරන්න පුළුවන්ද කියලා. ඇයි මේ අධ්‍යාපන ක්‍රමේ දැන් මේ මම දැන් පිට රටවල සාමාන්‍ය මේකට කැල්කියුලේටර් අරන් ගිහලා මොනවා මේ කියන්නේ ඉස්කෝලේ වල උගන්වනවා. ඒකින්ද මේ අධ්‍යාපනය කියන්නේ වෙනස් වෙන්න ඕනේ. අනිත් එක තමයි මේ කවුද මේ ඔය විපක්ෂීන් බොරුවට දඟලන උන්ට කියන්නේ මුන් කැමති නෑ මේ ළමයෙක් ඉගෙනගෙන දියුණු වෙලා මේ වෙනවට. මොකද එතකොට මුන්ට ඡන්දදායකයා දෙනවා. මුන්ට මිනිස්සු ගොන් වෙන තරමට මුන්ට මේ ලේසි. ඒකයි මේ මුන් දඟලන්නේ. ඇත්තටම මේ මා දැක්කනේ ඊයේ අර එකෙක් ගිහිල්ලා මේ පොල් ගහනවා මේ අනිත් පිටිපස්සේ ඉඳලා ඌ නිකන් ඩිරෙක්ට් කරනවා. මුන්ට තේරෙන්නේ නැද්ද මන් දන්නේ මේ දැන් 21 වෙනි සියවස් දැන් ඉන්නේ මිනිස්සු උන් හිතන් ඉන්නේ මේ අවුල් 19 වෙනි 18 වෙනි සියවසේ මිනිස්සු ඉන්නේ කියලා දැන්. ඒක නිසා මේ ගයිස්ලා මේ අපි සපෝට් කරු මේ රජයටත් මේ අලුත් අධ්‍යාපන ගේන්න ඕනේ. මොකද අපේ ළමයින්ට ඒක ගොඩක් වටිනවා. ඕකේ ගයිස්ලා. එහෙනම් ජය වේවා. කමෙන්ට් එකක් දාන්න, ෂෙයා එකක් දාන්න. මේ ජය වේවා ගයිස්. පොඩ්ඩක් දික් වුණා. ජය වේවා.